Hello everyone, welcome to Tahis Lifestyle YouTube channel. එන්න අද මාත් එක්ක ගමනක් යමු. අද අපි පොඩි විශේෂ ගමනක් යනවා. අපේ ආදරණීය යාළුවා, අපේ පවුලේ සමාජිකයෙක් වගේම ඉන්න මේ පුංචි දඟකාරයා එක්ක බෙහෙත් ගන්න යන ගමනක්. බල්ලෝ කියන්නේ සත්තු විතරක් නෙවෙයි. එයාලා අපිට ආදරය කරන, අපි දුකින් ඉන්නකොට ළඟට ඇවිත් ඉන්න, අපි ගෙදර එනකම් බලාගෙන ඉන්න සැබෑ යාළුවෝ. අද උදේ ඉඳන්ම මෙයා ටිකක් වෙනස් වගේ පෙනුණා. ඒ නිසා අපි හිතුවා බෙහෙත් ගන්න එක්කන් යන්න ඕනේ කියලා. ගමන යන අතරේ නම් මෙයාට කිසි ගාණක් නැහැ. වටපිට බලනවා, අලුත් දේවල් හොයනවා, හරිම සතුටින් ඉන්නවා. අපිට නම් එයාලා කතා කරන්න බැරි වුණත් එයාලගේ ඇස් වලින්, හැසිරීමෙන් අපිට ගොඩාක් දේවල් කියනවා. ඒ නිසාම එයාලා ගැන හොඳින් බලන එක අපේ වගකීමක්. දැන් අපි බෙහෙත් ගන්න තැනට ආවා. මෙයා නම් ටිකක් කුතුහලයෙන් වටපිට බලනවා. ඒත් හැමදේම හොඳින් සිද්ධ වුණා. සත්තු ඇති කරන හැමෝම දන්නවා එයාලා අසනීප වුණාම අපිටත් දුක හිතෙනවා කියලා. මොකද එයාලා අපේ ජීවිතේ කොටසක් වෙලා ඉවරයි. වාසනාවකට වගේ අද ලොකු ප්‍රශ්නයක් නැහැ. ඔන්න බලන්නකො මෙයාගෙත් කෝලම. බෙහෙත් ටික අරගෙන දැන් ආපහු ගෙදර යන්නයි අපි ලෑස්ති වුණේ. එයත් එක්කත් ටික වෙලාවක් කෝලම් කර කර ඉඳලා අපි ගෙදර යද්දී කීල්ස් එකට යන්නයි ලෑස්ති වුණේ. මොකද එයාගේ කෑම ඉවර වෙලයි තිබ්බේ. ඉතින් තාත්තයි පුතයි ගියා කීල්ස් එකට එයාලට කෑම ගන්න. ඉතින් ඒ අතරේ අපි දෙන්න හිටපු විදිහ බලන්නකො වීඩියෝ එකේ අන්තිම වෙනකන්. ඒත් එක්කම මට ඔයාලගෙන් ආදරණීය ඉල්ලීමක් කරන්න තියෙනවා. මොකද්ද දන්නවද? ඔයාලත් සත්තු ඇති කරනවා නම් එයාලා ගැන ආදරයෙන් බලන්න. මොකද එයාලා අපිට දෙන්නේ කොන්දේසි නැති ආදරයක්. සත්තු කියන්නේ කතා කරන්න බැරි යාළුවෝ. එයාලට අමාරුවක් තිබුණත් අපිට කියන්න බෑ. ඒ නිසා එයාලගේ වෙනස්කම් හඳුනාගෙන බලාගන්න එක අපේ යුතුකමක්. අද මෙයා වෙනුවෙන් කරන මේ පුංචි ගමන එයා අපිට දෙන අසීමිත ආදරයට කරන පුංචි ප්‍රතිඋපකාරයක් වගේ. ඔයාලත් සත්තු ඇති කරනවා නම් එයාලගේ සෞඛ්‍ය ගැන නිතරම සැලකිලිමත් වෙන්න. මොකද එයාලා අපේ ජීවිතේ ලස්සනම මතක ගොඩක් හදන යාළුවෝ. එහෙනම් මේ වගේ තවත් වීඩියෝස් බලන්න අපිත් එක්ක එකතු වෙන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. පේනව නේද මෙයා යන සැප?